භූගෝල විද්‍යා විභාගවලට ලෑස්ති වෙන ගමන් නේ දෙන්නේ. මේක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මාරම වැදගත් විවරණයක් වේවි. අද අපි කතා කරන්නේ අපේ ලෝකය වෙනස් කරපු ලෝකියම කර්මාන්තවලට පණ දීපු අතිශය වැදගත් සම්පතක් ගැන. ඒ තමයි ගල්අඟුරු. නිකම්ම නෙවෙයි විභාගයට ඕන වෙන විදිහටම මූලික සංකල්ප ටික ලස්සනට ගොනු කරලා තමයි අපි මේක කරන්නේ. ඉතින් පොතක් පෑනක් ළඟ තියාගත්තොත් ගොඩක් හොඳයි හොඳේ. හරි බලමු අද අපේ මාතෘකා ටික මුලින්ම භූවිද්‍යාත්මක සම්භවය ඊළඟට කාබන් ප්‍රතිශතය අනුව වර්ගීකරණය වෙබර්ගේ න්‍යාය ගෝලීය ව්‍යාප්තිය පාරිසරික බලපෑම් සහ අන්තිමට විභාගයට එන වැදගත්ම කෙටි සටහන් භෞතික භූගෝල විද්‍යාවෙන් පටන් අරන් මානව භූගෝල විද්‍යාවට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි දැන් එකිනෙක බලමු. අංක 1 භූවිද්‍යාත්මක සම්භවය ගල්අඟුරු කියන්නේ මොකක්ද? ඒව හැදුනේ කොහොමද කියන පදනම අපි මුලින්ම ඔලුවට දාගමු. මේක ඇත්තටම හිතාගන්නවත් බැරි තරම් දිග කතාවක්. හිතලා බලන්නකෝ මීට අවුරුදු මිලියන 300කට කලින්. ඒ කියන්නේ කාබනිෆරස් යුගයේ පොළොව යට වැළලිච්ච ගස්වැල් තමයි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ පොළොව යට තියෙන අධික රස්නියටයි පීඩනයටයි අහුවෙලා මේව සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිනවා. මෙන්න විභාගයට එන කැලලක්. හොඳට මතක තියාගන්න. මේක කාබනිෆරස් යුගයේ හැදුණු කාබනික අවසාදිත පාෂාණයක්. මේ හැදෙන ක්‍රියාවලිය නැතම් ගල් අඟුරු කරන අවස්ථා 4 හරිම වැදගත්. මුලින්ම හැදෙන්නේ පීට්. මේකේ වතුර ගතිය වැඩි, ඒ නිසාම රස්නය දෙන්නේ අඩුවෙන්. ඊට පස්සේ ඒක ලිග්නයිට් එහෙමත් නැත්නම් දුඹුරු ගල් අඟුරු බවට පත් වෙනවා. ඊළඟට එන්නේ ලෝකයේ වැඩිපුරම පාවිච්චි වෙන කර්මාන්තවලට ගන්න බිටුමෙනස් එක. අන්තිම එක තමයි සුපිරිම එක. ඒ කියන්නේ ඇන්ත්‍රසයිට්. මේකේ දුමක් කියන්නේ ගුණාත්මක බව උපරිමයි. මේ පියවරෙන් පියවර යද්දී වතුර ගතිය අඩු වෙලා තාපයයි කාබන් ප්‍රතිශතයයි වැඩි වෙන විදිහ මනාවටම පැහැදිලි වෙනව නේද? දෙවෙනි කොටසට යමු. මේවයි තියෙන කාබන් ප්‍රතිශතය අනුව වර්ගීකරණය කරන විදිහ. මේක හරිම රසවත් කතාවක්. ගල් අඟුරු වල කාර්මික වටිනාකම කෙලින්ම තීරණය කරන්නේ මෙන්න මේ කාබන් ප්‍රතිශතයෙන්. බලන්න ලිග්නයිට් වල තියෙන 25% 35% අතර පොඩි ගාණක් විතරයි. හැබැයි කර්මාන්තවලට නැතුම බැරි බිටුමිනස් වල මේක 45% ඉඳලා 86% දක්වා තියෙනවා. අර අපි කලින් කිව්ව ඉහළම තත්ත්වය ඇන්ත්‍රසයිට් වල කාබන් ප්‍රතිශතය 86% ඉඳන් 97% දක්වාම තියෙනවා. ඉතින් ෆැක්ටරි වලට ඕනේ කරන උපරිම රස්නයයි දුම නැතිව පත්තු වෙන එකයි දෙන්නේ මේ ඇන්ත්‍රසයිට් කියන එක දැන් හොඳටම පැහැදිලිනේ. තුන්වෙනි කොටස වෙබර්ගේ න්‍යාය. දැන් අපි පොඩ්ඩක් භෞතික දේවල් වලින් එහාට ගිහින් බලමු මේ භෞතික ගුණාංග ලෝකේ කර්මාන්ත පිහිටන තැන් වෙනස් කළේ කොහොමද කියලා. මෙන්න මේ වචනේ නම් විභාගයට අනිවාර්යයෙන්ම ලියන්න වෙනවා. ඇල්ෆ්‍රඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය ඇතුලේ අමු වෙන ප්‍රධානම සංකල්පයක් තමයි ගල් අඟුරු කියන්නේ බර අඩු වෙන සම්පතක් කියන එක. ඒ කියන්නේ මේක පිච්චුවට පස්සේ ඉතුරු වෙන්නේ අලු ටිකක් විතරයිනේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී මේකේ මුළු බරෙන් ලොකු ප්‍රමාණයක් නැති වෙලා යනවා. ඉස්සර කාලේ මේක ප්‍රවාහනය කරනවා කියන්නේ ඇත්තටම මාරම ගේමක්. ඉතින් හිතලා බලන්නකෝ පිච්චුවට පස්සේ බර අඩු වෙලා යන දෙයක් ගොඩාක් දුර තියෙන ෆැක්ටරි එකකට අරන් යන එකේ තීරුමක් තියනවාද? නෑ ඒක සෑහෙන්න පාඩුයි. ඒක නිසා මුල් කාලේ කර්මාන්තකාරයෝ මොකද කළේ? තමන්ගේ යකඩ හා වානේ කර්මාන්ත ශාලාව කෙලින්ම ගල්අඟුරු නිදි ළඟම හැදුවා. ඒකෙන් යාළගේ ප්‍රවාහන වියදම සෑහෙන්න අඩු වුණා. මේක තමයි වෙබර්ගේ න්‍යායේ ප්‍රධානම පදනම. මේකට ලෝකෙ තියෙන හොඳම සම්භාව්‍ය උදාහරණය තමයි ජර්මනියේ රූර් නිම්නය. රූර් සහ සාර් නිම්න ආශ්‍රිතව ලෝකෙ දැවැන්තම වානි කර්මාන්තයක් හැදුනේ මේ කියන ප්‍රවාහන වියදම අඩු කරගන්නම තමයි. න්‍යායක් ප්‍රායෝගික ලෝකේ වැඩ කරන විදිහ බලන්නේ මීට වඩා හොඳ උදාහරණයක් තවත් නැහැ. දැවැන්ත ගලංගුරු නිදි තියෙන නිසාම තමයි මේ කර්මාන්තය එතනම පිහිටියේ. හතරවෙනි කොටස ගෝලීය ව්‍යාප්තිය. ලෝකසිතිය මේ කොහෙද මේවා තියෙන්නේ කියලා අපි දැන් බලමු. කෙටි සටහන් වලට මේ ටික දාගන්න එක ගොඩක් වටිනවා. ලෝකේ ලොකුම නිෂ්පාදකයා වෙන චීනේ ෂැන්සි සහ ෂැන්ඩොන් පළාත් ඇමරිකාවේ ඇපලේචියන් කලාපය ලොකු තැනක් ගන්නවා. අල්ලපුරාටේ ඉන්දියාවේ දමෝදර නිම්නය වගේම ජාරියා රණිගංජ නිදිත් අමතක කරන්න එපා. මේ හැම කලාපයක්ම ලෝකේ කාර්මික බලවේගවලට ශක්තිය දෙන ප්‍රධාන එන්ජින් කිව්වොත් නිවැරදි. දැන් මේ ගලංගුරු වලින් ඇත්තටම මොනවද කරන්නේ? ලංකාවේ අපිට නම් එකපාරටම මතක් වෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේනේ. ඒ කියන්නේ විදුලිය හදන එක. ඊට අමතරව යකඩ උණු කරන්න ඕනේ කරන කෝක් අඟුරු හදන්න, සිමෙන්ති හදද්දී පෝරණු රත් කරන්න, ඒ වගේම විවිධ වායු, තාර, බෙහෙත් ಜಾති වගේ රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කරන්නත් මේවා පාවිච්චි කරනවා. නිකම්ම ගලක් නෙවෙයි, මාරම වැඩකාරයෙක්.
පස්වෙනි කොටස පාරිසරික බලපෑම්. හැම දෙයකම හොඳ වගේම නරකක් තියනවානේ. අපි දැන් මේ පැත්තට හැරමු. ඇත්තම කිව්වොත් මේ සම්පත පාවිච්චි කරන එක නිසා ලෝකේ දැවැන්ත අර්බුද ගොඩකට මුහුණ දෙනවා. මේවා පිච්චෙද්දී පිටවෙන සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් වායුගෝලයට එකතු වීමෙන් විනාශකාරී අම්ල වැසි ඇති වෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම ගෝලීය උණුසුම වැලි කරන්න බලපානවා. මතු පිට කැලීම් කරද්දී භූනිය විනාශ වෙනවා විතරක් නෙවෙයි, පතල්වල වැඩ කරන අයට හැදෙන කළු පෙනහළු රෝගය. එහෙමත් නැත්නම් බ්ලැක් ලං ඩිසීස් එක ගැනත් අපි අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. 6 වෙනි කොටස වැදගත් කෙටි සටහන්. මේක තමයි අපේ විවරණයේ අන්තිම සහ වැදගත්ම ටික. අපි මේ වෙනකන් කතා කරපු දේවල් ඉක්මනින් සමාලෝචනය කරමු. ඔන්න මේ ටික නම් ඔලුවටම දාගන්න. 1. ගලංගුරු හැදුනේ අවුරුදු මිලියන 300කට කලින් කාබනීෆරස් යුගයේ. මේක කාබනික අවසාදිත පාෂාණයක්. 2. 86ත් 49ත් අතර කාබන් තියෙන ඇන්ත්‍රසයිට් තමයි ඉහළම ගුණාත්මක භවයෙන් යුක්ත වෙන්නේ. 3. වෙබර්ගේ න්‍යායයට අනුව මේක බර අඬවන සම්පතක්. ඒක නිසා කර්මාන්තශාලාව හැදෙන්නේ නිදි ළඟමයි. 4. මේක සම්පත් වර්ගීකරණයේදී සැලකෙන්නේ පුනර්ජනනීය නොවන ක්ෂය වෙලා යන තැන්පත් සම්පතක් විදියක. මේ කරුණු 4 විභාගයට අනිවාර්යයෙන්ම වැදගත්. මේ හැම දෙයක්ම කතා කරාට පස්සේ මම ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඉදිරි කරලා යන්න. මේ විදිහට පාරිසරික ප්‍රශ්න ඇති කරන දවසක ඉවර වෙලාම යන සම්පතක් වෙනුවට දැන් ලෝකයේ සූර්ය බලය, සුළං බලය වගේ හරිත බල ශක්තියට මාරු වෙමින් ඉන්නවා. එහෙමනම් අර අපි කලින් කතා කරපු ගල්ලංගුරු මත පදනම් වෙච්ච කාර්මික සිතියම අනාගතයේදී කොහොම වෙනස් වේවිද? ඒක පොඩ්ඩක් හිතලා බලන්න වටින දෙයක් නේද? භූගෝල විද්‍යාව කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන අලුත් වෙන විෂයක්. අද අපේ මේ අධ්‍යයන විවරණය මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේම වැදගත් මාතෘකාවකින් ඊළඟ සැසියේදී හමු වෙමු.